ඇමයිනෝ අම්ල එකතු වෙලා හැදෙන පෙප්ටයිඩ් චේන්ස් වල ෆෝමේෂන් කන්ෆර්මේෂන් 4ක් තියෙනවා. ප්‍රයිමරි, සෙකන්ඩරි, ටර්ටරි and quaternary. secondary structure එකේදී polypeptide backbone එකේ අතර හැදෙන හයිඩ්‍රජන් බොන්ඩ් එක තමයි වැදගත් වෙන්නේ. අපි බලමු එක අඳින කම්බි කියලා. ඇමිනෝ ඇසිඩ් එකක් කියන්නේ මොකද්ද? කාබන්, හයිඩ්‍රජන්, R, C double bond OH and NH2. මේක තමයි ඇමිනෝ ඇසිඩ් එක කියන්නේ. එතකොට තවත් ඇමිනෝ ඇසිඩ් එකක් කනෙක්ට් වෙන්නේ. තව එකක් අඳින්න C NH2 C double bond OH. මේකේ OH එකයි මේකේ එකෙච්ච එකයි අයින් වෙලා condensation reaction එකේ වතුර අයින් වෙලා තමයි මෙන්න මේ දෙන්න බෙදෙන්නේ. එතකොට අපි ආයමත් ඇන්දොත් මේක බොන්ඩ් එකත් එක්ක C double bond OH එක තියෙනවා. C H R NH2 C double bond මේකේ OH එකකුයි මේන් එක එකෙච්ච එක ගිහින් ඉවරයි. එතකොට හයිඩ්‍රජන් එකක් ඉතුරුයි. මෙන්න මෙතන බෙදලා. මේක තමයි පෙප්ටයිඩ් බොන්ඩ් එක. කොහොම හරි. දැන් මේ වගේ හිතන්නකෝ මේක පෙප්ටයිඩ් ප්‍රෝටීන් නෙවෙයි. මොකක්ද මේකට කියන්නේ? ඇමිනෝ ඇසිඩ් එකක් කියලා. මෙන්න මේ ඇමිනෝ ඇසිඩ්ස් ගොඩක් පෙප්ටයිඩ් බොන්ඩ් වලින් බැදලා තමයි ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් එකක් හැදෙන්නේ. එතකොට මෙන්න මේ වගේ චේන් එකක මෙන්න මේ පාර්ට් එකට R කාණ්ඩය නැතුව ඉතුරු ටිකට කියනවා බෑක්බෝන් එක කියලා. හිතන්නකෝ මෙන්න මේක දිග වැඩි නිසා මෙන්න මෙහෙම නැවෙන්න පුළුවන්නේ. මෙහෙම නැවෙන්න පුළුවන්. ඊට පස්සේ මේ ස්පයිරල් එකක් විදිහට මෙන්න මෙහෙම නැවෙන්න පුළුවන්. එහෙම නැමෙන්නේ මේ බෑක්බෝන් එකයි මේ බෑක්බෝන් එකයි අතර හයිඩ්‍රජන් බොන්ඩින් වෙලා. මේ බෑක්බෝන් එකයි මේ බෑක්බෝන් එකයි අතර මේ පැත්තට හැබැයි හයිඩ්‍රජන් බොන්ඩින් වෙලා. මේ වගේ ස්ට්‍රක්චර් එකට කියන්නේ ඇල්ෆා හේලික්ස්. හරිය නිකන් DNA එකක් වගේ ස්ප්‍රින්ග් එකක් වගේ මෙහෙම දගර ගැහිච්ච ව්‍යුහයක්. මං දැන් කියන්න යන්නේ ඒක කොහොමද අඳින්නේ කියලා. මෙන්න මේ බෑක්බෝන් එකේ කොමන් සීක්වන්ස් එකක් හොයාගන්න පුළුවන් වෙයි NCC කියලා. මේ තියෙන්නේ NCC. මේක තමයි කොමන් සීක්වන්ස් එක. අපි ඇල්ෆා හෙලික්ස් එක අඳින්න යන්නේ ඉස්සෙල්ලාම NCC එක ක්ලියර් ගන්න. මෙන්න මේ N ගෙන් පස්සේ තියෙන C එක තමයි කයිරල් කාබන් එක. ඒ කියන්නේ මෙන්න මෙය. ඒකට තමයි කාබොක්සිල් එකයි ඇමයින් කාණ්ඩයයි R එකයි H එකයි කනෙක්ට් වෙන්නේ. ඒකට මෙයා තමයි කයිරල් කාබන් කියන්නේ. මැද තියෙන එකේනා. එතකොට NCC පැටර්න් එක ලියාගන්න දෙවැනියට ඊළඟට NCC ලියනකොට N මෙතනින් ලියලා C මෙතනින් ලියලා ඉතුරු C එක මෙතනින් ලියාගන්න. හරි. එතකොට N එකට පස්සේ තියෙන කයිරල් කාබන්. ඉතුරු NCC එක ලියන්න මෙහෙම ඊළඟ C දෙක මෙතනින් ලියන්න. එතන මේක මතක තියාගන්න විදිය. හරිද? හොඳද? මේක එන්නේ එතන මේක ස්ප්‍රින්ග් එකක් වගේනේ. හරි. මේ තියෙන්නේ මෙන්න මෙහෙම තමයි මේක එන්නේ. එතකොට මේ තියෙන්නේ බෑක්බෝන් එක විතරක් කියලා හිතුවොත් R කාණ්ඩය අමතක කරලා දැම්මොත් මේ බෑක්බෝන් එකයි මේ බෑක්බෝන් එකයි අතර හයිඩ්‍රජන් බොන්ඩින් වෙලා මෙන්න මෙහෙම ස්පයිරල් ස්ට්‍රක්චර් එකක් හැදෙනවා. ඒකට තමයි කියන්නේ ඇල්ෆා හෙලික්ස් කියලා. දැන් අපි අඳින්න යන්නේ මේ පැත්තෙන් තියෙන මෙන්න මේ ලයින්ස් තුන. එකම පොලිපෙප්ටයිඩ් චේන් එක දගර ගහලා තියෙන්නේ. මේ තුන තමයි අඳින්න යන්නේ. එතකොට NCC විදිහට මතක තියාගන්න විදිහකුයි මේ කියන්නේ. NCC වලින්. හරි. දැන් අපි ඉතුරු ටික පුරවගමු. මේ C
සීනේ කයිරල් කාබන් කියද කයිරල් කාබන් හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා R ඛණ්ඩයක් ඉන්නවා. එතකොට මේක තමයි කාබොක්සිල් එන්ඩ් එක වෙන්නේ. C ඩබල් බොන්ඩ්. ඔව්. මේක තමයි බ්‍රෝ පෙප්ටයිඩ් බොන්ඩ් එක. කයිරල් කාබන්ගේ එක පැත්තක කාබොක්සිල් එක ඊළඟ ඇමයිනෝ ඇසිඩ් එකේ NH2 එකත් එක්ක බැඳෙනවා. මෙතන මෙයා ඇවිල්ලා NH කෙනෙක්. ඇමිනෝ ඇසිඩ් එකක අනිත් පැත්තේ තියෙන NH2 එකක්නේ. කන්ඩන්සේෂන් රියැක්ෂන් එක වෙද්දී හයිඩ්‍රජන් එකක් අයින් වෙනවා. එතකොට එක හයිඩ්‍රජන් එකක් ඉතුරුයි. ඉලෙක්ට්‍රෝන දෙකයි. මෙතන තියෙන්නේ පෙප්ටයිඩ් බොන්ඩ් එකක් ඊළඟ ඇමිනෝ ඇසිඩ් එකේ කාබොක්සිල් එන්ඩ් එකට බැඳෙන්න. මේ දෙපැත්තේ තියෙන පෙප්ටයිඩ් දෙකක්. ඊළඟ ඇමිනෝ ඇසිඩ් එකට. ඊළඟට දැන් මම කියවනේ මෙන්න මෙහෙම රොටේට් වෙච්ච ස්ට්‍රක්චර් එකක් අඳින්න කියලා. මේක ඇඳලා ඉවරයි. මේක අඳිනවා මෙන්න මෙහෙම. ඒක කයිරල් කාබන් මෙතන. හයිඩ්‍රජන් ඉන්නවා R ඛණ්ඩයක් ඉන්නවා. මෙතන පෙප්ටයිඩ් බොන්ඩ් එකද? පෙප්ටයිඩ් බොන්ඩ් එකද? නෑ. මේක නෙමෙයි පෙප්ටයිඩ් බොන්ඩ් එක. මේක අපිට ඉස්සරහට දික් කරොත් මෙතන තියෙනවා NH2 එකක්. එතකොට මෙතන ඉන්නවා කාබොක්සිල් එකක් තමයි මෙතන ඉන්නේ. මොකද මෙතන අපි මෙතන ඉඳලා තියෙන NH එක. මේක කයිරල්නේ. එතකොට මෙතන NH2ම තියෙන්නේ එක H එකයි ඉතුරු වෙන්නේ. මොකද පෙප්ටයිඩ් බොන්ඩ් එක හැදෙන්න ඊළඟ ඇමිනෝ ඇසිඩ් එකේ OH එකත් එක්ක එක හයිඩ්‍රජන් එකක් අයින් වෙන හින්දා. එතකොට මේ තියෙන්නේ කලින් ඇමිනෝ ඇසිඩ් එකේ මේ පැත්තේ තියෙන ඇමිනෝ ඇසිඩ් එකේ කාබොක්සිල් එන්ඩ් එක. රයිට්. දැන් මේක එතකොට පෙප්ටයිඩ් බොන්ඩ් එක වෙන්නේ මොකද්ද? මෙන්න මේක පෙප්ටයිඩ් බොන්ඩ් එක. මොකද මේකනේ කයිරල් කාබන්. කයිරල් කාබන්ගේ එක පැත්තක NH2 තිබ්බොත් අනිත් එකේ කාබොක්සිල් එන්ඩ් එකක් තියෙනවා. කියන්නේ මේ ඉන්නේ ඊළඟ ඇමිනෝ ඇසිඩ් එකේ කාබොක්සිල් කාණ්ඩය. එයාගේ කාබොක්සිල් එකයි මෙයාගේ NH2 එක අතර තියෙන පෙප්ටයිඩ් බොන්ඩ් එක මෙතන. ඊළඟට ඊළඟට මම කියන්නේ NCC එක මෙතන N එකක් දාලා ඉතුරු N එක මෙතනයි C එක මෙතනයි මෙතන දාගන්න කියලා. එතකොට N ට පස්සේ ලියවෙන එක තමයි කයිරල් එක. කයිරල් එකේ මොනවද තියෙන්නේ? හයිඩ්‍රජන් R මේ පැත්තෙන් කාබොක්සිල් එන්ඩ් එක තමයි මේ දීලා තියෙන්නේ. C ඩබල් බොන්ඩ්. මේක තමයි පෙප්ටයිඩ් එක. ඇයි එහෙම කියන්නේ? කයිරල් එක නම් එක පැත්තක කාබොක්සිල් එකක් තියෙනවා නම් අනිත් පැත්තේ ඇමින් කාණ්ඩ එක තියෙනවා. දැන් මෙතන මම ඇදලා තියෙන කාබොක්සිල් එකනේ නම් මේ පැත්තේ තියෙන ඇමින් එක. එතකොට මේ තියෙන්නේ කවුද? මේ ඉන්නේ මේ එක ඇමිනෝ ඇසිඩ් එකකට අදාළ කැලලක්. මේ තියෙන ඊළඟ ඇමිනෝ ඇසිඩ් එකේ NH2 කාණ්ඩය. එතකොට මේ පෙප්ටයිඩ් බොන්ඩ් එක නෙවෙයි. මේක කනෙක්ට් වෙලා තියෙන ඊළඟ ඇමිනෝ ඇසිඩ් එකේ කයිරල් කාබන්ට. That's it. මෙන්න මේ තද පාටින් තියෙන මේක. ඔය තියෙන්නේ මෙතන තියෙන පෙප්ටයිඩ් බොන්ඩ්ස් ටික. ඒක නෙමෙයි වැදගත්. මෙතන වැදගත් හයිඩ්‍රජන් බොන්ඩින්. දැන් මම මෙන්න මේම තියෙන එකම පොලිපෙප්ටයිඩ් චේන් එකේ මේ කැලලක් ඇඳගත්තා. මෙන්න මේ කැලලකුයි මේ කැලලකුයි ඇඳගත්තා. දැන් අපි යන්නේ කොහොමද මේ දෙගොල්ලෝ හයිඩ්‍රජන් බොන්ඩින් වලින් කනෙක්ට් වෙන්නේ කියලා බලන්න. හයිඩ්‍රජන් බොන්ඩ් හැදෙන්නේ හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි අතර. ඒක ඇත්තටම බොන්ඩ් එකක් නෙමෙයි just an ආකර්ෂණයක්. බලන්න කොහෙන්ද මේකේ ආකර්ෂණය තියෙන්නේ කියලා. මෙතන හයිඩ්‍රජන් එකක් තියෙනවා. මෙතන ඔක්සිජන් කෙනෙක් ඉන්නවා. එතකොට මේ දෙන්නගේ ආකර්ෂණයක් එනවා. මෙන්න හයිඩ්‍රජන් බොන්ඩ් එක. මෙතන මෙන්න මෙයාගේ හයිඩ්‍රජන් එකයි මෙයාගේ ඔක්සිජන් එකයි. මෙන්න ආකර්ෂණය. මෙන්න මේ විදිහට තමයි හයිඩ්‍රජන් බොන්ඩින් වලින් අර ස්පයිරල් ස්ට්‍රක්චර් එක බැඳලා තියාගන්නේ. එතකොට දැන් මේක නිකන් බැලුමට ඇල්ෆා හෙලික්ස් view එන්නේ මේ වගේනේ. ඇල්ෆා හෙලික්ස් view කරන්ද මෙන්න මේ වගේ පොඩි චිත්‍රයක් අඳින්න පුළුවන්. ඒකට හැබැයි මේක හරි නැහැ. මේක අපිට මෙහෙම කරන්න බලන්න. මෙන්න මේක මෙහෙම වෙන් කරන්න. ඇත්තටම මෙතන කරන්න බෑ ඒක වන්දේ. ඉඩමදි. හිතන්නකෝ මේ තියෙන්නේ ඔය සේම් 3 කියලා. මම නිකන් NCC විතරක් ලියන්න. එතකොට මේකේ
මේ දෙක අතර තමයි බොන්ඩ් එක තියෙන්නේ. මේකේ මේ දෙක අතර තමයි බොන්ඩ් එක තියෙන්නේ. මේක අපි අඳිනකොට හිතන්න මේ ඇඳලා තියෙන්නේ මේ තුනමයි කියලා. ඕකේ අපිට ආර්ට් එක දාන්න පුළුවන් මෙන්න මෙහෙම එකක්. මෙහෙම අඳිනකොට මෙහෙමත් අඳිනකොට මෙහෙමත් අඳිනකොට ඊට පස්සේ මේක මෙහෙම කනෙක්ට් කරන්න. නිකන් ස්පයිරල් එකක් වගේ පෙන්වන්නයි ඕනේ. හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම කරන්න. නිකන් මේ ස්පයිරල් එකක් වගේ පෙන්නලා මේ තියෙන්නේ. මේ තියෙන්නේ යට ටික. ඒක කියන්නේ පේන්නේ නැති පැත්ත. හරිද? මම මෙන්න මේ චිත්‍ර පුරුදුනේ කාන් ඇකඩමි එකේ තිබ්බ රූපකින්. එතකොට අපේ එක්සැම්පල් එකට આવොත් මෙන්න මේ විදිහට මේ තුන අපි ඇඳපු තුන තමයි මේ ඉස්සරහින් පේන්නේ. පිටිපස්සෙන් පේන්නේ නැති තුන රිප්‍රසන්ට් කරන්න තමයි මේ ටික ඇඳලා තියෙන්නේ. එතකොට මේක තමයි alpha helix weaver. කොහෙද හරි අඳින්න ඕනේ නම් අඳින්න.